මේ පළවෙනි කතන්දරේ වෙන්නේ ඕගොල්ලොන්ගේ දැන් වයස කීයද ළම වයස? වයස කීයද? යන්න කලින් කියලා යන්න වයස. 19යි 20යි 21යි 22යි. ආ වෙනවද නාකියෝ? නේ. හරි. කොහොමද මේ දැන් ඕකනේ වයස 18 19 20 21 22 මොකක් කරේ. ඉතින් එතකොට මේ ඕගොල්ලෝ ඔය දැන් මෙතන ඉඳන් ඊළඟට ෆේස් කරන්න ඉන්න අවුරුදු 10 වෙන්නේ ඒ කියන්නේ සමහරක් කාලා තියෙනවා අපිට මොකුත්ම නැතුව ඔහේ ඉන්න තියෙන්නේ. සමහරක් කාලා තියෙනවා අපිට තියෙන්නේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න විඳින්න දේවල් පුළුවන් තරම් දකින්න එහෙම තියෙන අවුරුදු එහෙම තියෙන කාලවල තියෙනවා. සමහරක් කාලා තියෙනවා ඒ කාල සම්පූර්ණයෙන්ම අපිට පැවරලා තියෙන්නේ අපිව කන්ස්ට්‍රක්ට් කරන්න. ඒ කියන්නේ ඔයා කියන මනුස්සයාව බිල්ඩ් අප් කරන්න. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට ඕගොල්ලෝ මොන වගේ මිනිස්සෙක්ද වෙන්න යන්නේ කියන ඒ මිනිස්සයාව බිල්ඩ් අප් කරන්න තමයි මෙතනින් ඉස්සරහට එන අවුරුදු 10ක නැත්නම් අපි කියන්නේ මිනිස්සුන්ගේ අවුරුදු 20 ගණන් පාවිච්චි වෙන්නේ ඒකට 20 ගණන් කියලා කිව්වට ඇත්තටම A level අන්තිම අවුරුද්දේ වගේ ඉඳන් මෙතන ඉඳන් ඉස්සරහට තව අවුරුදු 10ක් ඒ කියන්නේ අවුරුදු 30 වගේ කිට්ටු වෙනකන් ඕගොල්ලෝ ඉන්නේ ඔයාව කන්ස්ට්‍රක්ට් කරන වයසක මිසක් ඔයා ඉන්නේ එන්ජොයි කරන වයසක ජීවිතේ විඳින වයසක නෙවෙයි හරි දැන් පළවෙනි කාරණාව විදිහට ඕගොල්ලෝ ඔලුවට දාගන්න ඕනේ එක වැදගත් දෙයක් වෙන්නේ ඔන්න ඔය කියන කතාව. ඒ කියන්නේ මේ ඊළඟට යන අවුරුදු 10 වගේ කාලය මෙච්චර කල් ගත වුණු අවුරුදු 10 වගේම හෝ අවුරුදු 20 හරි ඒ වගේ කාලය වගේ කතා කරන්න ගියොතින් ඕගොල්ලෝ වරද්ද ගන්න පුළුවන් හොඳම එකෙන් වරද්ද ගන්නවා. මේ ඊළඟට තියෙන අවුරුදු 10 තියෙන්නේ ඔයා කියන මනුස්සයාව නිර්මාණය කරගන්න සහ ඔයාගේ වටපිටාව සහ ඔයාගේ ලයිෆ් එක කියන එක හදාගන්නයි තියෙන්නේ. ඒ හදාගන්න කාලේ ඊටාම අමාරු අසීරු දේවල් ටිකක් මැදින් යන්න වෙයි. නමුත් ඒ වයස තමයි ඕන මනුස්සයෙකුට ඒකට මුහුණ දෙන්න තියෙන කාලේ. සහ ඒ වයසේදී අපි හැමෝම අපේ වටේ යාළුවෝ ඉන්නවා. ඒකටම ඒ ස්ට්‍රගල් එකේම ඉන්න තව මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒතකොට සමහරක් වෙලාවට ඒ කාලේ අමාරුවත් අපිට එහා පැත්තේ එකෙක් ඉන්නවා බෙදා ගන්න. අපි අපේ ප්‍රශ්නයක් උඩ ගෙනදියද්දි ඌට තියෙන ඊට වඩා ප්‍රශ්නයක් අපිට කියන්න. අන්තිමට අපි දෙන්නම බලහන්කෝ අපේ ජීවිතවලත් හැටි නේද කියලා hina වෙලා හොය ඉන්නවා. ඒ වගේ ඉන්න පුළුවන් කාලයක් වීම තවත් එක හේතුවක් ඔය එන අවුරුදු 10 නැත්නම් ඊළඟට ඕගොල්ලෝ ගණදුරු කරන 20 ගණන් වල වයස් සීමාව අර ඕගොල්ලන්ට කන්ස්ට්‍රක්ට් වෙන්න ඒ වයස තියන්න කියලා කියන්න හේතුවක් ඔන්න ඕක. ඒතර ඕගොල්ලන්ගේ මෙතනින් ඉස්සරහට යන කාල සීමාව සම්පූර්ණයෙන්මයි ඔයාලා යන්නේ ප්‍රොසෙස් එක. ඒ කියන්නේ එන්ඩ් රිසල්ට් එකේ නෙවෙයි. දැන් ඕන මනුස්සයෙක් අර දකින්න සුන්දරත්වයේ දකිනවා. ඒ කියන්නේ දැන් සරලව අපේ ගැන වුණත් ඕන මනුස්සයෙක් අර ඒ මොනවා හරි අපි ලබාගෙන තියෙන යම් දේවල් ටිකක් තියෙනවා නම් ඒක සමහරකට ගියක් දොරක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, ඉන්න විදිහක් වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම පේනවා. ඒක හරිය ලස්සනයි. හැමෝම මාර කැමති මටත් ඕන අර වගේ දෙයක් ගන්න. මටත් ඕන මේ වගේ වෙන්න. මටත් ඕන මෙන්න මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න. ඒ වගේ විවිධාකාර පුද්ගලයෝ වටේට ඕගොල්ලෝ ඒ වගේ විවිධ දේවල් ටිකක් හදාගෙන තියෙනවා. අර ඒක කරන එක ඕන මිනිහෙකුට පුළුවන් දේ. ඒක ඔයාට එහෙම ලොකු හීනයක් තිබුණා කියලා ඔයා කිසිසේත්ම විශේෂ වෙන්නේ නැහැ. ඒක හැමෝම කරනවා. ඕන මිනිහෙකුට එහෙම තමන් ගැන ලොකු එස්ටිමේෂන් එකක් මම මෙහෙම කරනවා මං අරම කරනවා මම මේ වගේ තැනකට යනවා. ඒ ටික හැම මිනිහෙකුටම තියෙනවා. ඒක නැත්තේ නෑ. වෙනස් වෙන්නේ ඒකට යන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක හරහා ඔයා යන්න කැමතිද සහ යන්න පටන් ගන්න ගොඩක් යවුන් ඉන්නවා. ඒක අතහැරලා දාන්න නැතුව කාගෙන අල්ලගෙන ඉන්න කැමතිද කියන කාරණාව මත තමයි මිනිස්සු කියන දෙජාතිය වෙනස් වෙන පොයින්ට් එක හැදෙන්නේ. ඉතින් එතකොට මේ ඕගොල්ලෝ ඊළඟට ෆේස් කරන්න යන අවුරුදු 10 ඇතුලේ තියෙන්නේ අර අවසාන අපි කතා කරන සුබවාදී ඒ එන්ඩ් ගෝල් එක නැත්තම් ඒ සුන්දරයයි සලකන ජීවිතය වෙනුවෙන් ඔයාලට යන්න තියෙන ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එක හරහා යන්නේ නැතුව අර කියන රිසල්ට් එක එන්නේ නැහැ කීයටවත්. ඉතින් පළවෙනි එක තේරුම් ගන්න ඔය ඕනේ හැමෝම කැමති අන්තිමේ හම්බෙන කේක් ගෙඩියට. හැබැයි කවුරුත් කැමති නැහැ මේ කේක් එක හදන්න දරන්න වෙන මහන්සියට ඒකට බඩු ගේන්න කඩේ යන්න වෙන ඒවට එව්වට කවුරුත් ආස නැහැ. හැමෝම අන්තිම කෑල්ලට විතරක් ආසයි. ඒ හින්දා ඕගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න අර පාට් එකට ආස වීම ඔයා කිසිසේත්ම විශේෂ කරන්නේ නැහැ. ඔයා විතෙන් අරන් යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ප්‍රොසෙස් එක ඇතුලේ ඊළඟ අවුරුදු 10 ඇතුලේ ඔයා ගණනුදෙනු කරන විදිහ මත. එතකොට එහෙම ගණදුණු කරගෙන යනකොට ඕගොල්ලෝ ඒකට ගැලපෙන්න හදාගන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ දේවල් ටික සම්බන්ධව තමයි මම චුට්ටක් මේ කියන්න යන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඊළඟට යන අවුරුදු 10 ඔයාලගේ දැන් ඔළුවේ තියෙනවනේ මම මෙහෙම එකක් කරන්නේ මම මෙහෙම එකක් කරන්නේ මම මෙහෙම එකක් කරන්නේ වගේ විවිධාකාර දේවල් ඔළුවේ තියෙනවා ළමයි. පළවෙනි එක තමයි අපි මේ අධිරේදී හිතාගෙන ඉන්න ගොඩාක් දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ නේ. ඇත්ත කතාව සමහරක් දේවල් ඒ විදිහට වෙයි. ගොඩාක් දේවල් ඒ අපි හිතන විදිහට වෙන්නේ නැති එකන වෙන්නේ. ඉතින් එතකොට අපි ඇත්තරම ගොඩාක් වෙලාවට මේ කරමින් ඉන්නේ මේ වෙලාවේ අපේ ජීවිතේ plan A එක නෙමෙයි plan B එක හෝ සමහරක් විට plan C එක. ඒ කියන්නේ දැන් ඔයාලා A level කරනවා. ඇයි A level කරනවා? ඔයාගේ සමහරකට අන්තිම goal එක තියෙන A level වලින් ලැබෙන දෙයකින් නෙවෙයි. නැත්නම් ඔයා මෙඩිසින් යනවා නැත්නම් ඔයා ඉංජිනේරින් යනවා. හැබැයි ඔයාගේ අවසාන ගෝල් එක ඔයාට අන්තිමට යන්න ඕන ටාගට් එක තියෙන්නේ A level හෝ කැම්පස් ගිහලා මෙඩිසින් ගිහලා යන්න ඕන තැනක නෙමෙයි. ඔයාට
වෙන මොකක් හරි දෙයක් කරන්න ඕනේ. හැබැයි තාම ඒ වෙන මොකක් හරි දෙයක් මොකක්ද කියලා එක එක අයිඩියාස් තියෙනවා. නමුත් 100% අයිඩියා එකක් නැහැ. එක්කෝ ඉතින් ඔහේ යනවා. ඒක ඔය හිතාන ඉන්නව කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නෙත් නැහැ. ඔය කරගෙන යන එකක් කරගෙන යාමක් න කරන්නේ. මේ කාලෙදි ඕගොල්ලෝ එහෙම තමයි. හරිද? ඒ කියන්නේ අපි යම් කාලයක් ගණන් කරනවා අපේ ලයිෆ් එකේ plan A එක මොකක් වෙයිද? අපි අන්තිමේට ඒ කියන්නේ ජීවිතය අර එක තැනකට ඇවිල්ලා හරි. දැන් මට නතර වෙන්න පුළුවන් පොඩ්ඩක් කියලා හති අරින්න පුළුවන් කියන තැනට එනකොට අපි ඒ එන තැන මොකක් වෙයිද කියන එක අපි මේ අධීරයේදී දන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ සරලව මම විශ්වාස කරනවා මගේ plan A එක මම තාම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මම කරමින් ඉන්න දේ හෝ මම මීට කලින් A level ඇතුලේ කරපු දේ හෝ මෙඩිසින් ඇතුලේ කරපු දේ හෝ මම මෙතන ටියුෂන් ඇතුලේ කරන දේ හෝ මම ටියුෂන් හැර මෙතනින් එළියේ කරන දේවල් අතරින් ඒ එකක්වත් මට හිතෙන්නේ තාම plan A එක කියලා. මට හිතෙන්නේ තාම plan B එකේ ඉන්නේ. plan A එක තව හම්බෙයි. තව ඉස්සරහට මොකක් හරි එකක් වෙනම එකක් වෙයි අන්තිමට නතර වෙන තැන කියලා. හරිද? එතකොට මේ යන්නෙත් වෙන plan එක. එහෙම තමයි ජීවිතේ යම් අධීරක් වෙනකන් හැදෙන්නේ. එක්තරා තැනක් වෙනකන් අපි දන්නේ හරියටම මොකක්ද අපි අන්තිමේට කරන දේ. අන්තිමේට අපි මොකෙක් වෙලා නතර වෙනවද කියන එක දන්නේ නැහැ අපි. ඒතර අපි ඒක වෙනකන් මොකක් හරි ඒ වෙලාවට අපිට තියෙන plan B එකක් හෝ plan C එකක් ඇතුලේ වැඩ කරන එකයි කරන්නේ. යම් තැනකදී අපිට අර මොනවා හරි දේවල් අසාමාන්‍ය විදිහට ගැලපෙලා යම් දෙයක් මේක තමයි මගේ වැඩේ විදිහට අපි ඒකටම කමිට් වෙලා 100%ක් ඒකම දේ කරගෙන ඒකම අපේ පැෂන් එක කරගෙන ඒක ආසාවෙන් ඒකම ජීවිතේ කරගෙන කරන්න පුළුවන් දෙයකට අපි එයි කවදාද. හැබැයි ඒ වෙනකන් process එක ඇතුලේ යන්න වෙනවා. ඒ වෙනකන් දැනට අපිට කරන්න තියෙන මොකක් හරි දේ 100%ක් කරන්න වෙනවා. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම. ඒ කියන්නේ මම මේ කියන එක ඇතුලේ තියෙන්නේ මම මේ වෙනකොට ඒ කියන්නේ අවුරුදු දැන් 27 නේ තියෙන්නේ. ඒතර 27 වෙනකොට මම මේ වෙනකන් ඇවිල්ලා දැකලා තියෙන දේවල් වල මගේ අත්දැකීම මම මේ කතා කරන්නේ. ඒතර මෙහෙම කරෝතින් මේ අපි කතා කරන මම මේ දැනට ඉන්න වගේ දෙයක් අපිට ලබා ගන්න පුළුවන් වගේ අදහසක් ඇතුව තමයි මම මේක කියන්නේ. ඒතර ඒක ඔළුවට ගන්න එක නැති එක ඊට ගැලපෙන විදිහට කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒතර කොහොම හරි පළවෙනි දේ වෙන්නේ අපි ලයිෆ් එකේ අනිවාර්යෙන් ලොකු ප්‍රමාණයක් මේ ඊළඟට එන කාල සීමාව තුළ අපි වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ හැබැයි අපේ plan එක මේකද කියලාවත් නොදැන. ඉතින් මේක කරලා මං අන්තිමේට මොකද්ද කරන්නේ? මේක නෙවෙයිනේ මං කැමති විදිහ වගේ එකක් එක්ක වැඩ කරන්න වෙන යම් කාලයක් තියෙනවා. ඒක සමහරකට ලොකු කාලයක්. හැබැයි ඒ හැම තැනකදීම A level කරනකොට මම ඒ වැඩේට මගේ 100% දීලා තියෙනවා. ෆැකල්ටි එක ඇතුලේ මං ඒකේ වැඩේ කරනකොට කියන්නේ කැම්පස් එක ඇතුලේ කැම්පස් ලයිෆ් එක ඇතුලේ වුණත් කියන්නේ සාමාන්‍යයෙන් ටියුෂන් උත් කරගෙන කැම්පස් එකේ වැඩිත් කරන එකට අමතරව මම සාමාන්‍ය කැම්පස් එකේ වැඩ ඇතුලේ ඉතින් පුළුවන් හැටියට ඒ දේවල් වලට ඉන්නෝල්ලා තියෙනවා. මේ ඕගොල්ලන් ගැන වීඩියෝ සරයි මෙන් තියෙන. ඒතර පුළුවන් උපරිමයට ඒ පාර්ට් එකත් කරලා තියෙනවා. ඊට පස්සේ ටියුෂන් කියන එකට ආවට පස්සේ ඒ කියන්නේ මම කියන්නේ මේ මොකුත්ම දක්ෂකමක් නෙමෙයි මම කියන්නේ. හරිද? එකම දේ දැන් බලන්න දැන් මේ වෙලාව 12:48යි. ඇයි මෙහෙම මේ පරිප්පුව කන්නේ? එහෙම තමයි ළමයි. ඒ කියන්නේ ඒක මම දැකලා තියෙනවා වැඩ කරන විදිහ. එහෙම අපි දෙන කමිට්මන්ට් එක එතනින් එළියට වැඩ කරන විදිහ මම දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙන නිසා මම බය නැතුව ඕනම තැනකදී මේ විදිහට වැඩ කරන්න ජීවිතේ තෝරගන්නවා. ඔය ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට වෙලා තියෙන ඔයාලා එහෙම වැඩ කරලා නැහැ. සහ වැඩ කරාම ඒකෙන් හම්බෙන දේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක දන්නවනම් ඒකට වහ වැටෙන එකේ කාගෙන කරගෙන යනවා කොච්චර අමාරු කොහොම තැනකට මොන දෙන්න උනත්. සමහරකට මොකද්ද මම මේ කරන්නේ? මම මේක කරත් නැතත් එහෙම මහලු වෙනසක් වෙන්නේ නැහැ නේ කියලා හිතීතිත් උන් ඒක කරගෙන යනවා. එතකොට ඕගොල්ලෝ මේ ඊළඟට යන කාල සීමාව තුළ කරන යම් දේවල් තියෙයි ඔයාට ඕනෙවත් නැහැ ඒව කරන්න. ඔයාට හිතෙන්නේ ජීවිතේ කවදාවත් මම මේක වැඩක් වෙන එකක් නැහැ කියලා. හැබැයි ඒ process වල හැටි එහෙම තමයි. ඒව කරන්න ඒක ඒ වෙලාවේ ජීවිතේ අංකික කරගෙන ඔයාට ඒක ඒ වෙලාවේ කළ හැකි උපරිම යම් ප්‍රමාණයක් ඇතිනේ. ඒකෙන් කරන්න. ඒව ඊට පස්සේ හිතා ගන්න බැරි විදිහට අන්තිමට ගැලපෙයි. ඒ කියන්නේ ළමයි අපේ ලයිෆ් එක ඉවර කරගෙන යනකොට අපිට අපේ ජීවිතේ වෙන ඩොට්ස් එක එක සංසිද්ධි තියෙනවා. ඒවා ඉස්සරහට පැත්තට ගලපන්න බෑ. මෙහෙම වුණොත් මෙහෙම වෙලා මේකෙන් මෙහෙම වෙලා මේකෙන් මෙහෙම වෙලා කියලා අපි මනෝගහණය වදින ඒවා කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි ලයිෆ් එක යම් කොටසකට ගිහිල්ලා පිටිපස්සට හැරලා බලුවම අපිට මාර ලස්සනට පේන්න කරනවා අර ඩොට් එක මේකට මැච් වෙනවා මේකෙන් මෙතෙන්ට මැච් වෙනවා මේකෙන් මෙතෙන්ට මැච් වෙනවා එහෙම. දැන් ලයිෆ් එක ඉස්සරහට 100%ක් ගලපන්න බෑ. කොහොම කරත් ඒ ගලපන එක අපිට වරදින්නේ. අනිත් පැත්තට රිවර්ස් එකට තමයි ඔය ගලපන්න බලන්නේ පිටිපස්සෙන් හැරලා බලන්න. ඒ නිසා පිටිපස්සෙන් හැරලා බලනකොට පසුතැවීම විතර වෙන්නේ නැති වෙන්න හැම තැනකදීම කරන්න පුළුවන් උපරිම පාර්ට් එක කරන්න. ඒක හරියට ඔළුව දාගෙන මේ යන කාලය තුළ වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ වැඩ කරගෙන යන කාලෙකදී ඕගොල්ලන් නිකම්ම පුරුදු කරගත්තොත් වටනවා කියලා හිතන පුරුදු කීපයක් මම නිකන් ලිව්වා. හරිද? අර මැද වෙලාවේ නිකන් මේ ටික ඕගොල්ලන්ට කියන්නේ නිකන් පහුගිය අවුරුදු ටිකේ මම ආයමත් මාව රීකෝල් කරගන්නවා නම් මට තිබුණ හොඳයි යයි මම හදාගත්ත මම හිතාගෙන මම විශ්වාස කරගෙන තියෙන යම් ලක්ෂණ ටිකක් මම කියන්නේ. සහ අනිත් කාරණාව තමයි ළමයි මේ වයස්වල ඕගොල්ලෝ කියන්නේ වැදගත් මේකක්. මේක ඇත්තට මේකට ලොකුවට අදාළ වෙන්නේ නැහැ මේ මම කියන එකට. හැබැයි මේක මම විශ්වාස කරනවා මට තිබුණ මාර හොඳ ලක්ෂණයක් කියලා මේ විදිහට දේවල් ගැලපෙන්න
අපි විශ්වාස කරගෙන ඉන්න දේවල් මාර විදිහට වැරදි වෙන්න පුළුවන් කියන එකට අවකාශයක් ඔළුව ඇතුලේ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කාලවල දැන් විශේෂයෙන් ඕගොල්ලෝ ඔය ඉන්න වයසේදී ඔයාලා විශ්වාස කරන ඔයාලා හරියයි දකින දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. 80%කට වැඩි ප්‍රමාණයක් ළමයි තව අවුරුදු 7ක් 8ක් යනකොට ඕගොල්ලොම තරයේ ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඕගොල්ලොම ඔයාලා දැන් ඉන්න වයසේ ඉන්න ළමයි මේ වගේ දේවල් කියනකොට අපිත් ඒ වගේව කිව්වනේ කියලා උන්ට hina වෙන තැනටත් ඕගොල්ලෝ පත් වෙනවා. පළවෙනි ඒක එන වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔයාලා මේ කාලේ හරියයි බොහොම තදින් විශ්වාස කරගෙන ඉන්න දේවල් 80ක් 90ක්ම සම්පූර්ණයෙන් බොරු වෙනවා. ඒක එහෙමයි කියලා මම කියන්නේ මේ කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න එපා නෙවෙයි. ඔයා දේවල් විශ්වාස කරගෙන ඒ අනුව වැඩ කරන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි හැමතිස්සෙම ඔයා වැරදි වෙන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. මොකද මීට අවුරුදු 7-8කට කලින් මම හරි කියලා හිතන් කරපු 180කට එහා අද වෙද්දි මම පට්ට වැරදි. හරි. ඒව සෑහෙන්න ප්‍රමාණයක් මට වෙනස් කරගන්න උනා. මෙතන කියන්නේ ඕගොල්ලෝ ඕන කෙනෙකුට වඩා මම දේවල් වර්ධගෙන තියෙනවා. ඒ කියන්නේ උත්සාහ කරලා තියෙනවා සමර්ධගෙන තියෙනවා. මේ මීටින් එකේ ඉන්න ඕනෙකට වඩා මට දේවල් වැරදිලා තියෙනවා. ඒක මම සාතික කරලා කියන්න තරම් මම දන්නවා. එතකොට මේ ඔය අපි කතා කරන එක ඇතුළෙත් ගොඩාක් දේවල් දැනට ඕගොල්ලෝ මාර හරි කියලා හිතාගෙන ඉන්න හෙන්න ඇටිටියුඩ් හෙන්න ආකල්ප හෙන්න මහා ලොකු තර්ක දර්ශන ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ 180කට එහා තව අවුරුදු කීපයක් ඇද්දි ඔයාටම වැරදි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කියන්නේ මං කියන්නේ ඒක ඇතුලෙන් දැනට කිසිම දෙයක් වැරදි ඔක්කොම වැරදි අයියෝ වැඩක් නැහැ කියලා මොකුත් කතා නොකර ඉන්න නෙමෙයි. මේ වෙලාවේ ඔයාට තේරෙන උපරිම නිවැරදිභාවය අනුව වැඩ කරන්න. හැබැයි ඕන වෙලාවක වැරදි වෙන්න පුළුවන් කියන ඔළුවේ තියාගන්න. හැම මිනිහෙක්ම මොකක් හරි වෙලාවක වැරදින්නේ. මේ ලෝකෙ හැමතිස්සෙම හරි කිසිම මිනිහෙක් ඉඳලා නැහැ. ඒතර ඔයා කොච්චර දීපර දුරට තියලා කතා කරත් අනිවාර්යෙන් වැරදි වෙන බරපතල දැන් තියෙනවා. දැන් ලයිෆ් එකේ මේ ඊළඟට වැඩ කරන අවුරුදු 10 ඇතුලේ අනිවාර්යෙන්ම ඔයාට වරදින්න පුළුවන් කියන එක හැමතිස්සෙම කරා. ඔයා දරන අදහස නෙවෙයි හරි අදහස වෙන්න පුළුවන් කියන එක හැමතිස්සෙම ඔළුව දාගෙන යන්න. ඒකත් එක්ක ඔයා මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න જાතියෙක් වෙනවා. ඉගෙන ගන්න જાතියෙක් වෙනවා කියන්නේ ජීවිතේ ඔයාට හම්බෙන හැම මිනිහෙක්ගම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ ඕනම එකෙක්ගේ ඉතාම සෞතු ඉතාම අසාර්ථක මිනිහකින් ඉඳන් ඒ කියන්නේ අඩු ගන්න අසාර්ථක වෙන විදිහ හරි උගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒව නොකර ඉන්න පුළුවන් ඊට පස්සේ. හැම මිනිහෙක්ගෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. හැමම කෙනෙක්ගෙම මට ජීවිතේ හම්බෙලා තියෙන හැම මිනිහෙක්ගෙම මට වඩා උන් දන්න පැත්තක් මොකක් හරි එකක් තියෙනවා. කියන්නේ මම දන්න යම් දේවල් ටිකක් ඇත ඒ මිනිස්සුන්ට වඩා. හැබැයි යම් ශේස්ත්‍රයක් යටතේ මොකක් හරි දිනදා ජීවිතය ගැන හරි ඕන දෙයක් යටතේ මට වඩා දේවල් දන්නවා මේ ලෝකේ හැම මිනිහෙක්ම මට හම්බෙලා තියෙන හැම මිනිහෙක්ම දන්නවා. අර මගේ මිනිස්සු කියලා නේ ආත දරුවෝ නෙවෙයි මම කතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔය කියන යම් වයසක් තියෙන ඒ වගේ මිනිස්සු හැම කෙනෙක්ම මොකක් හරි දෙයකින් මට වඩා යමක් දන්නවා. එතකොට අපි අපේ ඔළුව අර විදිහට ක්ලියර් කරලා නම් තියෙන්නේ එළියෙන් එන ඕන දෙයක් බාර ගන්න විදිහට අනිත් මිනිස්සුන්ගේ ඔපිනියන්ස් වලට ගරු කරන විදිහට අපි වැරදි වෙන්න පුළුවන් කියලා හැමතිස්සෙම ඔළුවේ සිග්නල් එකක් එක්කනම් යන්නේ අපි මිනිස්සුන්ගෙන් දේවල් ඉගෙන ගන්න සෑහෙනම අර ඒකට කැමති වෙන ඒක ස්වභාවිකව අපේ ලක්ෂණයක් වෙනවා. අන්න ඒක මාර වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ඊළඟට යන අවුරුදු 10 ඇතුලේ වැඩේ කරගෙන යනකොට. හරි. මම ඊළඟට තව මම ඔය ලියාගත්ත දේවල් ටික ඉක්මනට වගේ කියන්න යනවා. මොකද එහෙම නැත්තම් මේක කියන්න මාර වෙලාවක් වෙයි කියලා මට හිතුනේ මේකේ තියෙන දිග දැක්කහම මම ටක් ගාලා එකින් එක විස්තර කරගෙන යන්න මේ වගේ සමහරක් දේවල් ඕගලන්ට මේ වෙලාවේ තේරෙයි සමහරක් දේවල් මේ මොනවද මේ කියවන්න වගේ හිතෙයි පස්සේ වෙලාවක හරි පත් වෙලා ආවොතින් කියලා මම නිකන් කියන්නම් හරි එතකොට එකක් වෙන්නේ ඩිසිප්ලින් සහ මොටිවේෂන් කියන එක ඊළඟ අවුරුදු 10 ඇතුලේ ඕගොල්ලෝ මොටිවේට් කරන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ දැන් අද කාලේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් අපි වෙන්න පුළුවන්. ඔයාලා මේක ඇතුලේ තල්ලු කරගෙන යනවනේ. හැබැයි මෙතනින් ඉස්සරහට ඕගොල්ලෝ ගියාට පස්සේ කිසිම කෙනෙක් නැහැ එහෙම ඕගොල්ලෝව තල්ලු කරගෙන ඇදගෙන යන්න. ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. එතකොට ඒකට ඕන වෙනවා ඊටාම තදබල විනයක්. ඒ කියන්නේ ඔයාට ඕන දෙයක් කියලා දෙයක් තියෙනවා. ඒ ඕන දෙයට යන්න නම් ඔයා අකමැති යම් දේවල් ටිකක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. අපි කැමති දෙයක් ලබා ගන්න ප්‍රොසෙස් එක ඇතුලේ අනිවාර්යයෙන්ම අකමැති දේවල් ටිකක් කරහා ඒකට යන්න වෙනවා. ඒක ටෙස්ට් එකේ හැටීම තමයි. ඒතර ඒකට යනකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ වැඩේට ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් කියන්න ඕනේ. ඩිසිප්ලින් එක කියලා කියන්නේ අර වගේ තමන් අනාගතයේ කැමති ප්‍රතිලාභයක් ලබා ගන්න වර්තමානයේ කැමති දේවල් කැප කරලා අකමැති දේවල් කරන්න පුළුවන් හැකියාව. ඒතර හැම මොහොතකම ඒ කියන්නේ ඊටාම දක්ෂ මිනිස්සු ඉන්න පුළුවන්. හැම අවස්ථාවකම ඩිසිප්ලින් එක ඒ දක්ෂතාවය පහු කරනවා. දක්ෂ මිනිස්සු ඩිසිප්ලින් වලින් වැඩ කරත් එක වෙනම කාරණාවක්. හැබැයි එහෙම කරන්නේ නැහැ බහුතරයක්. උන්ගේ දක්ෂකමම උන්ව විනාශ කරනවා. හරි. ඒතර සමහරක් වෙලාවට සමහරක්ලා නෙමෙයි වැඩ කරේ නැත්තම් ඒ ඩිසිප්ලින් එක තිබුණේ නැත්තම් මොන දක්ෂයෙක් වුණත් ඌට වඩා පට්ට අදක්ෂ හැබැයි හොඳ ඩිසිප්ලින් එකක් තියෙන මිනිහෙක් අනිවාර්යෙන් ඌව පාස් කරන් යනවාම තමයි. ඒ කියන්නේ අර ලස්සන කතන්දර නම් මම දිනා මේ වෙලාවේ අදලා ගත්තොත් වෙලාව වෙනවා මම පස්සේ වෙලාවක මොකක් හරි කතා කරද්දි කොහේ හරි ගැනත් බලමු. ඒතර ඒක එකක් ඈ. මොටිවේෂන් කියන එකට යන්න එපා. දැන් ඕගලන්ට මෙතනින් ඉස්සරහට තියෙන්න ඕන බරපතල මට්ටමින් තමන්ව නිර්මාණය කරගන්න එක. තමන් මොන වගේ මිනිහෙක්ද වෙන්නේ? තමන් නිකන් අර සාමාන්‍ය ඇවරේජ් මිනිහෙක් වෙලා මැරලා යනවද? නැත්නම් වරදින්න හරි හරියන්න හරි උත්සාහ කරන જાතියෙක් වෙලා කොහොම හරි
තමන් අර නිකන් දැන් අම්මලා තාත්තලා ඇවිල්ලා හදලා තියෙන තැනක් තියෙනවනේ මේ රේස් එක ඇතුලේ ඕගොල්ලෝ යාළුවගේ රිලේ එකේ. දැන් ඉතුරු පාර්ට් එකනේ ඔයාලට යන්න තියෙනවා. ඔයාලා මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධව ඔයාලට දලා අදහසක් තියෙනවනේ. අන්න ඒ දලා අදහස වෙනුවෙන් ඔයාලට තියෙනවනේ මාර ඩිසිප්ලින් එකක්. ඒකට තත්ත්ව හොඳ වුණත්, මොටිවේට් වෙලා තිබුණත්, ඩිමෝටිවේට් වෙලා තිබුණත්, වැඩ කරන්න හිතුණත් නැතත් කොහොම වුණත් වැඩ කරන જાති ජීවිතයක් ඔයාලට හදාගන්න වෙනවා. ඒතර ඒකත් එක්කම මේ අනිත් එක තමයි ඒකේ ඊළඟ එක ඉමෝෂන්ස් හරියට හැන්ඩල් කරගන්න පුරුදු වෙන්න. ඔයාට සල්ලි හැන්ඩල් කරන්න බෑ. ඔයාට ඉමෝෂන්ස් හැන්ඩල් කරන්න බැරි මිනිහෙක් නම්. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 10 ළමයි ඔයාට ඕන වෙලාවට ඉමෝෂන් ස්විච් ඔෆ් කරන්න පුළුවන් වෙන මට්ටමට ඔයාගේ ඉමෝෂන්ස් ඔයාට හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕන. හෙන ගහලා ගියා. ඒක ගාණක්වත් නෑ වගේ. ඔයාට ඔයා කරමින් ඉන්න වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්තම් ඔයාට දැන් අර ගොඩාක් වෙලාවට අපි ආසයිනේ ලොකු ධනයක් ඇතුව ජීවත් වෙන්න. ඒ ධනය පාලනය කරන්න ඔයාට බෑ. ඔයාට ඔයාගේ හැඟීම් පාලනය කරන්න බැරි නම්. ඒ හින්දා ඔයාට තියෙනවා නම් එහෙම ලොකු අරමුණු ටිකක් යම් මට්ටමක ආර්ථික තත්ත්වයක් ඇතුළේ ජීවත් වෙන්න. ඒකට කලින් ඔයාගේ ඉමෝෂන් සෙල් කරන්න පුරුදු වෙන්න. ඉමෝෂන් සෙල් කරාට පස්සේ තමයි ෆයිනෑන්ස් නැත්තම් සල්ලි කියන එක හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනිම කාරණාව ආරක හෙන ගැහුවත්. දැන් ওই සමහරක් වෙලාවට ඕගොල්ලෝ මේ පොඩි දේවල් වලට දැන් මේ කාලේ මං කියන්නේ කොච්චර පොඩි දේවල් වලට හිතමින් තරහ ගනිමින් දුක් වෙමින් අඬමින් එහෙම ඉන්නවද? ඔයකට ඔය ලක්ෂණ වලට අර වගේ සාර්ථකත්වයක් දරා ගන්න බෑ. ඒ සාර්ථකත්වය දරා ගන්න ඔයා ඉමෝෂන්ස් මාර විදිහට හැන්ඩල් කරන්න පුළුවන්. කොච්චර දුක හිතෙන දේවල් වුණත්, කොච්චර තරහ යන දේවල් වුණත් ඒක වගේ ප්‍රොෆෙෂනල් වැඩේට අදාළ කරගන්න තෝ. පර්සනල් ලයිෆ් එක පුපුරලා ගිනිය අරන් තිබුණත් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ඔයා කරමින් ඉන්න වැඩේ අංශු මාත්‍රේ බලපෑමක් වෙන්න තියෙන කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ ක්වොලිටියක් ඕන වෙනවා. අර සාර්ථකත්වය ඔයා ටොලරේට් කරන්න නම්. එහෙම නැතුව සාර්ථකත්වය දරා ගන්න බෑ. ඉමෝෂන්ස් හැන්ඩල් කරන්න ඔයාට බැරි. ඊළඟට වැරදි වෙන්න පුළුවන් කියන එක මම කියවන්නේ. distractions focus say no. ඊළඟට අවුරුදු ගාන තුල විවිධාකාර ඕගොල්ලෝ මේන් ෆෝකස් එකෙන් අයින් කරන විවිධ දේවල් හම්බෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, ඒ කියන්නේ යාළුවෝ වෙන්න පුළුවන්, ඔයාගේ නරක පුරුදු වෙන්න පුළුවන්, විවිධාකාර distractions එක ඒවා හැදෙන්න පුළුවන්. ඕක තමයි ඊළඟ කාල සීමාව තුළ මේක වරදිනව නම් වරදින්න තියෙන ප්‍රධානම තැන. එතකොට ඕගොල්ලන්ට දැනට උනත් තේරෙනවා ඇති පිටිපස්ස හැරලා බැලුවම මේ පහුගිය අවුරුදු දෙකමාර හෝ දැන් ඕගොල්ලෝ ගණදෙනුවෙන් කරමින් ඉන්න කාලය ඇතුලේ ඔයාලට කොච්චරනම් දේවල් මෙන්න මේ දේවල් නොකරනම් අද මට මෙහෙම ඉන්න තිබුණා වගේ හිතන පසුතැවීම් කොච්චරක් ඇද්ද කියලා. ඒ වගේ ඉගෙන ගන්න. ඒ distractions ඊළඟට තියෙන අවුරුදු 10 ඇතුළෙත් ඔයාගේ ලයිෆ් එකට එන්න දුන්නොත් ඔයා මේ අද ඉන්න struggle එකේම තමයි අවුරුදු 10ට පස්සෙත් ඉන්නේ. කොච්චරනම් හිතුවද කියන්නකෝ ඒ ලෙවල් වල වැඩ කරනවා අරම කරනවා මේම කරනවා දැන් නම් හරියට වැඩ කරනවා දැන් නම් හරියට වැඩ කරනවා ආයෙ දැන් නම් හරියට වැඩ කරනවා කියලා හිතනවා මේ මාසෙ නම් හරියට වැඩ කරනවා කියලා හිතනවා ඒත් අර ඔයාගේ තිබුණ වටපිටාවේ තියෙන distractions එක යාළුවෝ වෙන්න පුළුවන් ෆෝන් වෙන්න පුළුවන් එක එක ඔය නිකන් කියවන නම් මනම් ඒවා වෙන්න පුළුවන් විවිධාකාර ඒවා වෙන්න පුළුවන් නරක පුරුදු නම් මනම් වෙන්න පුළුවන් එව්වා ඔයාව සම්පූර්ණ ට්‍රැකින් අයින් කරනවා ඊළඟ අවුරුදු ගාන ඉතාම පරිස්සමෙන් තමන් වටේ ඉන්න මිනිස්සු ටික හරියට තෝරගන්න ඒ වටේ ඉන්න මිනිස්සු එකතු වුණාට පස්සේ උන් කතා කරන්නේ වෙන මිනිස්සු කරනම් අරූට වෙච්ච දේ කරනම් මූට වෙච්ච දේ කරනම් අර නිකන් වෙන කොහේ හරි ආතල් එකක් ගන්න කොහේ හරි රවුමක් යන එකක් ගන්නම් කතා කරන්නේ විනෝද වෙන මොකක් හරි දෙයක් ගන්නම් උන් කතා කරන්නේ ඒ වගේ උන් ආශ්‍රය කරන්න එපා ඊළඟ අවුරුදු 10ට ඊළඟ අවුරුදු 10ට ඔයාලට ආශ්‍රය කරන්න හම්බෙන මිනිස්සු හැමතිස්සෙම උන් ඉන්නේ ඩෙඩ්ලොක් ෆෝකස් එක වෙන්න ඕන උන්ගේ අරමුණු සම්බන්ධව උන් කතා කරන්න ඕනේ කොහොමද ඊළඟ මැච් එක ගහගන්න උට වැඩ ඇතුලේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ප්‍රශ්න වලින් ඌ කොහොමද ගැලවෙන්නේ ඌ මොනවද ඒකට හදාගන්න අර එහෙම කන්වර්සේෂන්ස් තමයි හරි හමං ඒ කමියුනිටි එකක් ඇතුලේ යන්න ඕනේ ඒ කියන්නේ ආතල් එකට ආශ්‍රය කරන යාළුවෝ නම් මනම් ඒව ඕන තරම් ඉන්නවා නමුත් ඔයා හරියට යාළුවෝ විදියට හරියට මිනිස්සු විදියට තමන්ගේ ළඟින් ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක යන කන්වර්සේෂන්ස් ඒ වගේ රිච් කන්වර්සේෂන්ස් රිච් කියන්නේ සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි ඒ වගේ අර පුහු දේවල් නැති තේරුමක් තියෙන දේවල් තියෙන කන්වර්සේෂන්ස් වෙන්න ඕන අර එක එක අය කුණු කතා කර ඉන්න එක එක අර මේ වෙච්ච අර වයි මේ වයි කිසි තේරුමක් නැති දේවල් කතා කරන මිනිස්සුන්ට ඔයාගේ ලයිෆ් එකේ තියෙන ඉඩ ඊළඟ අවුරුදු කීපය තුළ අනිවාර්යෙන් අඩු කරන්න ඊට පස්සේ මෙන්න මේක හරිද හැමම මිනිහෙකුටම මමද ඇතුළුව මේ ලෝකේ සාර්ථකයි ඔයා විශ්වාස කරන උපරිම මිනිහාද දක්වා හැම මිනිහෙකුටම තමන් ලැජ්ජ වෙන තැන් තියෙනවා තමන්ට බැරි වෙයි කියලා හිතෙන තැන් තියෙනවා තමන්ට ඇත්තටම බැරි වුණ තැන් තියෙනවා තමන් ගැන සැක තියෙනවා ඒ කියන්නේ අපි අනිත්‍ය උන්ට කියන්නේ අපිට එහෙම හිතෙනවා කියලා මම කියන්නේ හැම මිනිස්සෙක්ගේම ලක්ෂණයක් මම කියන්නේ ඒ කියන්නේ අපි එච්චර පාතයි වගේ අපිට සමහරක් කරලා හිතෙනවා ඒක අනිත්‍ය උන්ට කියනවත් ලැජ්ජ ගන්න හිතු පොඩ්ඩක්වත් එහෙම නැතුවද කියලා අපිට හිතෙන්නේ හැබැයි හැම මිනිහම තමන්ට කරන්න පුළුවන් නරකමම ලෙවල් එකට තමන්ව සැක කරනවා. තමන්ට බැරුව ඇති මෝඩයෙක් වගේ කියලා හැම මිනිහෙක්ම හිතනවා. ඒක ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ ලෙවල් එකේදී ඔයාලා විශ්වාස කරන්නේ ඔයාලා තාම ළමයි නිසා. හැබැයි දැන් අපි එක එක දේවල් කර ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන එහෙම නැතුව ඇති කියලා. එහෙම නැත්තේ නෑ. හැම එකාටම උපරිමම සාර්ථක මිනිහා දක්වා තමන් ගැන සැක හිතනවා. තමන් ගැන යටින් හිතනවා තමන් ගැන පහත් කරලා හිතන්න හිතනවා තමන් මෝඩයි කියලා හිතනවා තමන්ට බැරි වෙයි කියලා හිතනවා තමන්ට හරි ගියපුවා කනාවට හරි ගියපුවා මකට හරියට මේවා කරන්න කිව්වොත් නම් බෑ උන්ට වෙන්න දෙන්න හොඳ නෑ මට බෑ කියලා ඒ වගේ හිතන ඔන්න ඕක
හැම මිනිහෙකුටම තියෙනවා මේ වෙලාවෙ ඉඳන් ඔයාලට ඇති. හැබැයි එකම දේ ඒකෙන් කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් ඒවා හිතන්නේ නැතුව ඒවා හැමෝටම තියෙන සාමාන්‍ය ලක්ෂණ කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගන්න. ඔයාලා ගොඩාක් වෙලාවට ඔයාලගේ අවුල් කියලා හිතන බහුතරයක් දේවල් පොදු ලක්ෂණ. හැබැයි ඒවා කවුරුත් කාටවත් කියන්නේ නැති හින්දා හැමෝම එක තම තමන්ගේ හිතේ ප්‍රශ්නයක් කරගෙන ඒකත් එක්ක හින ස්ට්‍රගල් එක ජීවත් වෙනවා. ඒතර ඒක මේවා කරගන්න පසුතැවීම මනම්මන ඔක්කොම තියෙනවා. සමහරක් කෙවුන්ගේ පසුතැවීම මත නතර වෙලා ඉන්නවා. සමහරක් කෙවුන් කාගෙන වැඩ කරනවා. ඒක තමයි වෙනස. මේ මට්ටමට යන්නේ. ඊළඟට තියෙන අවුරුදු 10 ළමයි බැලන්ස් කරනවා කියන එක 100%ක් කරන්න බෑ. හැමදේම බැලන්ස් කරනවා. අර පැත්තයි මේ පැත්තයි ලයිෆ් එක හැම පැත්තම බැලන්ස් කරන එක. ඊළඟ අවුරුදු 10 සාමාන්‍යයෙන් ඒක කරන්න අමාරුයි. ඔයාලට ප්‍රයොරිටයිස් කරන්න වෙනවා. ප්‍රමුඛතානුපිළිවෙලක් දෙන්න වෙනවා. හිතන්නකෝ මේ සතියේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්නත් තියෙනවා. කැම්පස් එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්නත් තියෙනවා. ඔයා මොකක් හරි පාර්ට් ටයිම් කරන ජොබ් එකක වැඩකුත් තියෙනවා. එක්සෑම් එකක් තියෙනවා. ඒකට පාඩම් කරන්නත් තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා කියලා. ප්‍රමුඛතානුපිළිවෙලක් හදන්න ප්‍රමුඛතානුපිළිවෙලේ යටට ආවම ට්‍රිප් එක නම් යටටම එන්නේ. ඒ ට්‍රිප් එක යන්න බැයි නම් කොන්ද ගෙලින් තියාගෙන ඒ ට්‍රිප් එකට යන්න බෑ කියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේ ඊළඟට තියෙන අවුරුදු 10 තේරුම් ගන්න ඔයාලට දේවල් 100%ක් බැලන්ස් කරන්න බෑ. 80ක් 90ක් දුරට බැලන්ස් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට කරන්න පුළුවන් දේ ප්‍රමුඛතානුපිළිවෙලක් හදලා ප්‍රයොරිටයිස් කරන එක. වැදගත්ම අනුපිළිවෙලට යන්න වැදගත්ම මේ පල්ලයට වැටෙන ඒවට ටයිම් එක සෙට් වෙන්නේ නැත්නම් කොන්ද ගෙලින් තියාගෙන බෑ කියන්න පුළුවන් එකෙක් වෙන්න. එහෙම නැත්නම් ඒ බෑ නොකියුව එක්කන පසුකාලීනව මැරණකම් පස්දා වෙන්න තමයි ඔයාලට සිද්ධ වෙන්නේ. ඒ தত্ত্ব ඉතුරු කරගන්න එපා. බැරි දෙයට බෑ කියලා කියන්න. බෑ කියන්න පුරුදු වෙන්න හරියට. ඊට පස්සේ වැරදිනවට බය වෙන්න එපා. ඇවරේජ් මිනිහෙක් කියලා මැරෙන්න බය වෙන්න කියන්නේ. ඒක සාමාන්‍යයෙන් තියෙන කතන්දරයන්නේ. ඒකට අපි සමහරක් දේවල් කරන්න යන්න බයයි හරියන්නේ නැති වෙයි කියලා. දැන් මේ ඊළඟ තියෙන දවස් 8 සතියට නෙවෙයි දවස් 8 වැඩ කරනකොට යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා. Tamanට වැඩ කරන්න තියෙන කාලේ භාගයක් විතර වෙලාව වැය කරනවා. බැරි වෙයිද කියලා බය වෙන්න. බැරි වුණොත් වෙන දේවල් ගැන හිතින්න. ඒක ගැන මට ලකුණු කීයක් එයිද කියලා ගණන් හදන්න. මොකක්ද ඒ කරන වැඩේ තේරුම්? එහෙම කරාම පුළුවන් වෙනවද? පොඩ්ඩක් නෑනේ. ඒකන හිතන විනාඩියක් පාවිච්චි කළාට වැඩ කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ. ඒ හින්දා වරදිනවට බැරි වෙනවට බය වෙන්න එපා. වෙන දෙයක් වෙන්න කියලා වැඩ කරන්න. ඔයා බය වෙන්න ඕන දේ තමයි උත්සාහයවත් දරපු නැති මිනිහෙක් විදිහට මැරෙන්නේ. ඒක ඇවරේජ් මිනිහෙක් විදිහට මැරෙන්නයි බය වෙන්න ඕනේ. එහෙනම් වරදීද හරියන්නේ නැති වෙයිද? ඒව ගැන හිත නතර වෙලා ඉන්න එපා. වරදිඥානම් වැරදුන දෙන් අර කොහොම හරි මම මේක ඇදගෙන යනවා කියන මට්ටමින් ඉන්න වරදින්න බය වෙන්න එපා. මේක අතෑරලා දාන එකෙක් වෙන්න තමයි බය වෙන්න ඕනේ. ඒ කියන්නේ එන ජයග්‍රාහී මිනිස්සු කියලා කියන්නේ අමුතු જાතියක් නෙවෙයි. උන් තව එකපාරක් හරි තව පාරක් හරි try කරපු පරාජිතයෙක්. අර අපි කියන්නේ මොකක්ද ඒක කොහොමද කියන්නේ සාමාන්‍යයෙන්? ලොබ කියන විදිහකුත් ඕක තියෙනවා. හරියට මතක නැහැ සාමාන්‍යයෙන් කියමනක් වශයෙන් තියෙන්නේ විනර් කෙනෙක් කියන්නේ තව try කරපු ලූසර් කෙනෙක් කියලා. ජයග්‍රාහකයෙක් කියන්නේ නැවත නැවත උත්සාහ කරපු පරාජිතයෙක්. එච්චරයි ඒකේ කතන්දරේ. ඒ හින්දා හරියන්න හරි වරදින්න හරි කරන්න. ඊට පස්සේ වෙන දෙයක් වෙච්චා. ඒ මට්ටමට ඔලුව හදාගන්න. එහෙම නැතුව මේ ලොකු දේවල් කරන්න රෙම්ෙන් අමාරුයි. ඊට පස්සේ ඔයා යන ටයිම් ලයින් එකේ අනිත් මිනිස්සුන් එක්ක කම්පෙයාර් කරන්න එපා කියලා. ඒ කියන්නේ එක මිනිස්සෙක් සමහරක් වෙලාවට අවුරුදු 22කින් උට මොකක් හරි කනාසාංශය සෙට් වෙලා ඌ මාර සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි තව තැනක තව මිනිස්සෙක් ඉන්නවා අවුරුදු 30න් විතර තමයි ඒ මිනිස්සුගේ වැඩේ පත්තු වෙන්න පටන් ගන්න. එහෙම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ ළමයි කිසිම දෙයක් වෙලා ඉවර නෑ. හරිද? අපිට යම් වෙලාවල් වල දැනෙනවා එන පල්ලෙහෙන් හිතනවා. අර ජැක්සන් ඇන්තනි කියලා තිබ්බ කතාව කිසිවක් සිදු වී අවසන් නැත සියල්ල සිදු වෙමින් පවතී කියන්නේ. ඒ කියන්නේ යම් කඩයින් වලදී අපිට දෙනවා ඔව් පැරදි වගේ. දැන් උදාහරණයකට Nvidia කම්පැනි එකනේ මේ වෙලාවේ ලෝකේ තියෙන වැඩිම සල්ලි තියෙන කම්පැනි එක Nvidia කම්පැනි එක. චිප් කම්පැනි එකක් සාමාන්‍යයෙන් වැඩේ පොඩි අදහසක් තියෙනවා. මම දන්නවා ඇති. ඔය මීට මාස ගානකට කලින් මතකද දන්නේ නැහැ. අර ChatGPT අනම්මනම් එක චීනෙන් මොකද්ද මන් දන්නේ නැහැ. DeepSeek කියලා AI එකක් එළියට දානවා කියලා එන්න නිවුස් එකක් ගියා. ඔය නිවුස් එක දවසේ ඔය මේ Nvidia ඒවා AI සම්බන්ධව ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් අරෙන් කරන කම්පැනිස් ඒගොල්ලන්ගේ ෂෙයාර්ස් වැටෙනවා 117කින් 117ක් කියන්නේ බිලියන 689ක් දෝන් ඔහොම ගානක ඩොලර් බිලියන 689ක පාඩුවක් කියලා තමයි ඒක ගණන් හැදෙන්නේ. දැන් ඩොලර් බිලියන 689 589 කරේ ඔය වගේ ගණන්. හරිද? 500 ගණක් කර 500ක් විතර ඩොලර් බිලියන 500ක් කියම අඩු කරලා. ඩොලර් බිලියන 500ක්. ඔය කියන ඉලක්කම දැන් ලංකාවේ උපරිම සල්ලි තියෙන මිනිස්සෙක් හිතන්නකො. ඩොලර් බිලියන 2-3ක් ඇති. ලංකාවේ තියෙන උපරිම සල්ලි තියෙන මිනිස්සෙක් ගැන මම කතා කරන්නේ. ඩොලර් බිලියන 1-2ක් තමයි ගොඩක් වෙලාට 2-3ක් මම හරියම ඉලක්ක සම්බන්ධව දන්නේ නැහැ. ඒ වගේ මට්ටමක් ඇති. තර කියන කම්පැනි එකේ එක දවසට වෙන ලොස්ට් එක ඩොලර් බිලියන 500යි. දැන් ඕවා බලලා අර තාවකාලික මිනිස්සු ඉන්න ශනික චූන් වෙන මිනිස්සු ඉන්න මොකද්ද කරන්නේ? අන්න අර කම්පැනි මේව වුණා කියලා ඒම කරලා ඒක පරාදයි. දැන් චීනේ දිනුම් අරකයි මේකයි හෙන සංවාදයක් එදාට ලෝකෙදි. අද වෙනකොට Nvidia කම්පැනි එක මේ ලෝකේ ඉතිහාසයේ තිබිලා තියෙන පළවෙනි 5 ට්‍රිලියන් ඩොලර් කම්පැනි එක. මේ ලෝකේ ට්‍රිලියන 5ක් පන්නපු කිසිම කම්පැනියක් ඉතිහාසෙ තිබිලා නැහැ. දැන් ඒතර Nvidia දිනුම්. එහෙම බැලුවා. තමයි ඒ මොහොතවල් වල මිනිස්සු හරියට දේවල් අර්ථකථනය කරනවා. හරි අරු ඉවරයි ඌ පරාදයි ඌට කියලා වුණා. ඌ ඉවරයි.
නෑ එහෙම නෑ. ඔගේ ලයිෆ් එකේ ඒ ඩ්‍රෝබැක් එකක් එක පොඩි එකක්. ඌ ඊට වඩා හොඳට ඉස්සරහට එනවා. අර කැටපොලේ පිටිපස්සේ ඇදලානේ අතාරින්නේ. ඒ තරමටනේ වේගෙන් යන්නේ. ඉතින් මේ ගමන ඇතුලේ සමහරක් තැන් ඔයාටම තේරෙයි ඔයා පෙරදීවා කියලා. ඒ පෙරදි නෙවෙයිලම මේ කතාවේ එක තැනක් ඒ තාම මුකුත් වෙලා ඉවර නෑ. තාම මේක වෙන ගමන් තියෙන්නේ. අරක පරාජයක් වශයෙන් මුළු ලෝකෙම දකි. හැබැයි ඒක තව මාස දෙකකින් පුදුම ජයග්‍රහණයක් කරලා නතර වෙයි සමහරක් විට. ඒ ඔක්කොම උනේ හොඳට කියලා ඔයා පස්සේ කල්පනා කරා. එහෙම දේවල් වෙලා නැද්ද? ඒ කියන්නේ කො අරම උනේ මාර හොඳනේ මං ඒ වෙලාවේ හිතුවේ කෙලවුණා තමයි කියලා. එහෙම වෙලා නැද්ද ජීවිතේ? ඉතින් එහෙම තැන් තියෙනවා. ඒ හින්දා අර කිසිම තැනක Tamanට තැනක දෙකක වැරදුනා කියලා ඉවරයි වෙන්නේ නැහැ. මුකුත් වෙලා ඉවර නැහැ. හැමදේම වෙන්න තියෙන්නේ තව ඉස්සරහට. ඒ තියෙන තැන ඉඳන් ඉස්සරහට වැඩ කරන්න. මොකද මේ ලෝකින්න බහුතරයක් මිනිස්සු හරිම ඇවරේජ්. උන් එදා උට පේන දේ මත ඌ දිනුන්ට ඌ පරාදයිද කියලා කියනතර. ඔයාලගේ ජීවිතය ගැනත් එහෙම කියයි. ආන් අර ඌ දිනු. ආන් අරගේ පන්ති අද ළමයි නැහැ. ආන් අරගේ පන්ති අද ළමයි ඉන්නෝ. ඒ ඒතර දැන් ආන් ළමයි ගොඩයි දැන් හරි. ආන් ළමයි නැහැ දැන් ඉවරයි. ඒ වගේ එදා දවසට විවිධාකාර කතන්දර මිනිස්සුන්ගෙන් එහි. ඔයාටමත් එහෙම හිතේ. ඒ ඔක්කොම නොදැනුවත්කමට උන් ඒ මොහොත දකින්න හැටි. එහෙම නෙවෙයි ළමයි ලොන්ග් ටර්ම් දකින්න උන් දකින්නේ. සමහරක් විට ඔය වගේ ප්‍රොජෙක්ට්ස් වලදී බිලියන් ඩොලර් ඩ්‍රොප් එක ඒ මිනිස්සු මෙතනට ප්‍රෙඩික්ට් කරන්නත් ඇති සමහරක් විට. මොකද උන් දන්නවා වැඩ කළ කාලයක් තිස්සේ එහෙම තමයි දේවල් වෙන්නේ කියලා. කම්පැනිස් ඩ්‍රොප් වෙන්නේම සමහරක් වෙලාවට ඉතාලම හොඳ තැන් වලට යන්න හිටපුකම. ඉතින් ඕ ගොඩාක් තියෙනවා. ඉතින් අර මොකක්වත් වෙලා ඉවර නෑ. හැම එකම ඉස්සරහට වෙන්න තියෙන්නේ. කොයි තැන් වල වාට ඔක්කොම ඉවරයි වගේ හිතුණත් නෑ. ඉස්සරහට දේවල් සම්පූර්ණයෙන් කන පිට හැරෙන්න පුළුවන්. අපි ඒව දන්නේවත් නෑ. වැඩ කරගෙන යනවා. ඒක ඊට පස්සේ කියන්නේ ජීවිතේ සෙකන්ඩ් chance තියෙනවා කියන එක අතහැරලා දාන්න එපා කියන එක. සහ ඔය විවිධාකාර අනම්මනම් අපි පරදින තැන් අපිට වර්ධින තැන් වගේ අපිට හිතෙනවා අපේ පරාජයන් අනම්මනම් අමිහිරි අත්දැකීම් විවිධාකාර දේවල් ඊළඟ කාල සීමාව තුළ එයි. ඒ අමිහිරි අත්දැකීම් ඕන එකක් ටික කාලයක් යනකොට අපිට අමතක වෙනවා කියන එක මතක තියාගන්න. ඒක සම්පූර්ණයෙන්ම මතක වෙලා යනවා කියලා මතක තියාගන්න. ප්‍රශ්න එන්න පොඩි වෙන්න පටන් ගන්න අපිට මේ වෙලාවේ සියදිවි හානි කරගන්න හිතෙන මට්ටමේ ප්‍රශ්න තව කාලයක් ගියාට පස්සේ අපිම කතා වෙලා hina වෙන ප්‍රශ්න જાතියටම අඩු වෙනවා කියලා මතක තියාගන්න. වැඩේ කියන්නේ අපි පර්මනන්ට් හානියක් කරගත්තොත් ඒක අපේ ජීවිතවලට වෙන්න පුළුවන් නැත්නම් අපේ වැඩේට වෙන්න පුළුවන්. අර ප්‍රශ්නින්ද පර්මනන්ට් හානියක් කරගත්තොත් තව අවුරුද්දක් යද්දී ප්‍රශ්නේ අමතකයි. අර හානිය ඉතාම දරුණු පසුතැවීමක් වෙලා ඉතුරු වෙනවා. ඒ නිසා ඉස්සරහා තැන් වලදී ඕගොල්ලෝ ඉතුරු කරගන්න ඒ කියන්නේ විවිධාකාරව පරදින තැන් අනිවාර්යෙන් යම් ප්‍රමාණයක් හම්බෙයි. ඔයාට නරක විදිහට මුණ දෙන්න වෙන තැන් අනිවාර්යෙන් සෑහෙන ප්‍රමාණයක් හම්බෙයි. ඒ තැන්වලදී ඒව සාමාන්‍යයි. ඒව වෙනවා. ඒව යම් කාලෙකදී අමතක වෙලා යනවා. හැබැයි ඒ වෙනකන් ගොඩක් අමාරුවෙන් වැඩ කරන්න වෙයි. ඒවට ඒ අමාරු කාලේ කොහොම හරි අද ගන්න. මොකද ඒ කාලේ වාගේ වැඩ අවුල් කරගත්තොත් ඒ ඉතුරු වෙන පසුතැවීම එන්න ලොකු වෙනවා. ප්‍රශ්නේ එන්න අමතක වෙලා යනවා. පසුතැවීම මැරණකන් එන්න මැරෙන්න කිට්ටු වෙන තරමට තව මතක් වෙන්න පටන් ගන්නවා. අපරාධ මුළු ජීවිතේම මෙහෙමයි නේද අපි කරගත්තේ කියලා. ඒවනම් ඕගොල්ලන්ට වැඩිත් එක්ක වගේ මේ වෙලාවට. හරි කොහොම හරි අන්තිම දේවල් ටික. ඕගොල්ලෝ ඔය ඊළඟ කාල සීමාව තුළ වැඩ කරගෙන යනකොට ඔයා හරියමං දෙයක් කරන්න පටන් ගන්න මිනිහෙක් වුණොතින් ඔයාලට තේරෙන්න පටන් ගන්නවා අපිට කිසිම තැනකදී සුදු කළු උත්තර හොයන්න බැරි වෙනවා. සහ 100%ක් හැම මිනිස්සයාම සතුටු කරන්න බැරි වෙනවා කියලා. මොකක් හරි අපි කරන දේ ඇතුලේ යම් ප්‍රමාණයකට සතුටු වෙනකොට තවත් ප්‍රමාණයකට අනිවාර්යෙන් අවුලක් වෙනවාමයි. ඒ කියන්නේ හැම ප්‍රශ්නයකටම තියෙන උත්තරේ සුදුවක් කළුවක් උත්තරයක් නෙවෙයි අලු පාට උත්තර තමයි හැම ප්‍රශ්නෙටම ඉස්සරහට යනකොට ලොකු වෙනකොට හම්බෙන්නේ. ඒ කියන්නේ ඒකට අපි මේ දේ කරන එක තුලින් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. අපි ඒ වෙලාවේ බලලා වැඩි හොඳක් වෙන්නේ මොකද්ද කියලා බලලා ඒ තීරණය ගන්න එකයි අපි කරන්න ඕනේ. ඒතර මේක ඇතුලේ ඕගොල්ලන්ට කොහොම කරත් එතනින් ඉස්සරහට එන්නේ කළු සුදු උත්තර. දැනට ඕගොල්ලෝගේ පොඩිකමට සමහරක් වෙලාවට ඔයාලා මේ දේවල් අර්ථ දක්වන්න බලන්න කරුව හොඳයි, අරුව නරකයි. ඒ වගේ තමයි අර්ථ දක්වන්නේ. හරි. දැන් සරලව ඒ කියන්නේ තමයි අපි කොහොමත් අපි වෘත්තීන් සම්බන්ධව නම් අපි දන්නේම නැහැ. අතන අනුන්ගේ වෘත්තීන් ගැන අදහස් දක්වන්න යන්න එපා මං කියන්නේ. ඒ කියන්නේ අපි විවිධාකාර පොලිසියට බයිනවනේ අපි. සමහරක් වෙලාවට දැන් අපි බයින විවිධාකාර බොහොම ජනප්‍රිය සංසිද්ධියක් තියෙනවා. ට්‍රැෆික් ලයිට් වෙනකොට පොලිසිය හිටියොත් ට්‍රැෆික් වැඩි වෙනවා කියලා එකක්. ට්‍රැෆික් එහෙම හදාගත්ත එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඒ වගේම හැදෙන විවිධාකාර හේතුත් තියෙනවා. හැබැයි අත්‍තරම සමහරක් වෙලාවල් වලට ඒ කියන්නේ ඒක එහෙම වෙනවා කියලා දැන නමුත් යම් පැත්තක ට්‍රැෆික් අඩු කරන්න තියෙන උමනාවට හිතලා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. කාඩ් මාක් කරද්දි කාඩ් මාක් කරන එකන ඔයාලට බයිනෝ කාඩ් එක ගෙනල්ලා නැහැ කියලා දැන් බයිනෝ. හොඳටම බයිනෝ. වැල්ලා. ඒක ඇතුළට දාන්න. දැන් ඒතර ඔයා කල්පනා කරලා බලන්න ඉතින් එක දවසක් කාඩ් එක ගේන්න බැරි වුණාට මාව දැම්මේ නැහැ නේ ක්ලාස් එකට. මොනවද වෙන්නේ උට ඇඟෙන් ගැටයක් කරනද මම ක්ලාස් එකට. ඔහොමනේ ඔයා දකින්න කතන්දරේ. හැබැයි මෙතන ප්‍රශ්නේ ඒ මිනිස්සයාගේ වෘත්තිය එක නෙමෙයි. එයාට දවසකට ළමයි 50ක් විතර එනවා ඔය වගේ දේවල් කිය. ඒ එන 50යි 30ක් 40ක් විතර බොරු කියන්නේ. සමහරක් කෙනෙක් පන්ති කාඩ් print කරගෙන එන උන් හම්බෙලා තියෙනවා. ඒතර ඒ මිනිස්සයාගේ වෘත්තිය ඒක. ඒතර ඒක ඇතුලේ එයාට ඔය වගේම අඬාගෙන එන හෙන බොරුකාරයෝ ගොඩකොත් හම්බෙලා තියෙනවා. ඒතර එයා කොහොමද ඔයා කියන කතාව බොරුද ඇත්තද කියන එක දන්නේ. ඒතර එතනදී ඔයාට පේන්නේ ඔයාගේ ඇප් එක විතරයි. අනිත් මිනිස්සුන්ට පේන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස් එකක්. සහ දැන් සරල බොහොම ඒ කියන්නේ එක එක මිනිස්සුන්ගේ වෘත්තිය ඇතුලේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ වෘත්තීන් ගැන නම් දන්නේ නැත්නම් කියවන්න යන්න එපා. අනුන්ගේ රස්සාවල් ගැන කියවන්න යන්න එපා කොයි වෙලාවක. දැන් සරලව
අපි බෝඩ් වල ලියනකොට හිතන්නකෝ පන්ති වල පිටිපස්සට පේන්න දෙනවා ළමයි නිතර කියන එකක් තියෙනවා පිටිපස්සට පේන්නේ නැහැ ලොකුවට ලියන්න කියලා. පිටිපස්ස මම මේ කලින් සමහරට ඔයාලට කියන්නේ පිටිපස්සට පේන්නේ නැතුනම අපි ලොකුවට නෙවෙයි පොඩිවට ලියන්න. පිටිපස්සට පේන්නේ නැති වෙන තරමට අපි කරන්න ඕනේ අකුරු අතර තියෙන ગેප් එක අඩු කරලා එක කැමරා ෆ්‍රේම් එකකට පුළුවන් තරම් කැරක්ටර්ස් ගන්න කහුවෙන්න හදලා කැමරා එකෙන් zoom කරලා දෙන එක. මොකද ලොකුවට ලිව්වොත් වෙන්නේ කැමරා එකට අල්ලන්න පුළුවන් චුට්ටයි. ඒ චුට්ට ඇතුලේ බයන්නයි කයන්නයි විතර මොනවා හරි අකුරු දෙක තුනක් විතරයි තියෙන්නේ මුළු ගාන නැහැ. ළමයෙකුට බෝඩ් එකක් බලන්න ගානක් හදද්දි ගාන තියෙන්න බෑ ගානේ පියවර ටික තේරෙන්න බෑ ඊළඟට යන ඒක මොකද්ද කියන්නේ. නැතු ඒ ලියන එක විතර ලොකුවට මෙල්ල වැඩක් නැහැ. ඒතර අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒක තේරෙන්නේ මේ වගේ ක්ලාස් එක උගන්වපු ඒ කියන්නේ එහෙම මාස් ඔඩියන්ස් එකකට ප්‍රොජෙක්ටර්ස් වලින් උගන්වපු මිනිස්සුෙකුට විතරමයි. එහෙම නැත්තම් හැම ළමයාම කියන්නේ පිටිපස්සට පේන්නේ ලොකුට ලියන්න. අර ඒ වගේ ඔය ඕන වෘත්තියක ළමයි ඔහොම පාට් එක්ක ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ අනාගතේ දෙයක් කරද්දි මෙහෙම දේවල් එළියෙන් එනවා කියලා මම මේ කියන්නේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නවා Taman දන්න දේ හරි කියලා. හැබැයි මිනිස්සු දන්න දේවල් වලින් 80ක් 90ක් ඔය විශේෂයෙන් ඔය වයස් වලදී වැරදි. හැබැයි අරුන් වල දන්න දේවල් මත මරා ගන්න බව යනවා සමහරක් වෙලාවට. හරි. එහෙම අවස්ථා ඕගොල්ලන්ට හම්බෙයි. අත භාගකට ගණන් ගන්න එපා. හැම දෙයකටම රෙස්පොන්ස් කරන්න යන්න එපා මෙතනින් ඉස්සරහට. එක එක බයිලා ගන්න. ඒ හැම එකටම උත්තර දෙන්නේ නෑ ළමයි මොලේ තියෙන්නේ. එහෙමත් තෝරගෙන ඒ කියන්නේ තරංගකාරයව බුද්ධිමත්ව තෝරගන්න. ඔයාගේ තරංගකාරයා තෝරගන්නව නම් මෙයා මගේ තරංගකාරයෙක් කියලා. ඔයා ඒ ලෙවල් එකට වැටෙන්න ලෑස්ති වෙලා තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට තේරෙලා තියෙනවා මම ටියුෂන් වල තරංගකාරයෙක් මම තෝරගන්නේ නෑ. ඒ කියන්නේ මේ මට්ටමට ගැලපෙන්න තරංගකාරයෙක් නෑ කියන එකේ මම ඉන්නේ. ඒතර මම එතනදී කවුරුරි කෙමිස්ට්‍රි ගුරුවරයෙක් මට මොකක් කර කිව්වා. ඒක නිකන් ඇඟට ගන්න නැතුව පාස් කරනවා මිසක්. මේ මේක කියත් දෙනවා හරි අවුලක් නෑ. එහෙම කියනවා මිසක්. ඒක ඇඟට ගන්න ඒක තරංගයක් කරගන්න තැනට යන එකෙන් අපි ලෙවල් එකේ එතෙන් බස්ස ගන්න එකක් කරගන්න. ඒ නිසා මේ ඊළඟට කාලය තුල අපිට කියන හැම මගුලටම උත්තර දී ඉන්න බෑ. මොකද ගොඩක් මිනිස්සු කතා කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔයාලත් එහෙමයි ගොඩක් දේවල් ගැන කතා කරලා ඇත්ත කතන්දර. එහෙම තමයි ඒවත් තව ලොකු වෙනකොට තේරෙයි. ඔයාලට මේ වගේ දේවල් විදි තේරෙයි. යකෝ මාත් එතකොට අරම කියලා තියෙන එහෙමද කියලා. ඒ කියන්නේ මම ඕන තරම් දැන් අපි යනකොට 3 wheels වලට අරගෙන මෙහෙම සෑහෙන්න බයිනවා. හරි. ඒතකොට මේ ඒ කියන්නේ ওই වගේ දේවල් වෙනකොට තමයි මම තේරෙන්නේ. එහෙම හොඳටම ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් වාහනයක යනකොට බයින් එක ඉතාම අඩු කෙනෙක්. හැබැයි අතිශය නරක විදියට ඇසිරලා එක දවසක් ওই 3 wheel එක කරෙන් මෙන් ගිහිල්ලා මේ ඒකට බයින්නම ගිහිල්ලා යන්තම් නතර වුණා හොඳ වෙලාවට. ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් හොස්පිටල් එකට අරන් යන ගමන් තිබ්බ 3 wheel එක. දැන් 3 wheel ඕන තරම් 100,000 ගණක් ඇති. එහෙම නැතුව ඇත්තට මුන්ගේ තරයාව අවුල් හින්දා එහෙම වෙන. හැබැයි හදිස්සියවත් මං අතන ඒක කෑ ගහුවනම් මොකද්ද වෙන්නේ කියන්නේ හදිස්සි කියන්නේ. ළමයි ඒක මට මැරරගන් ඒක තියෙන්නේ. සහ ඊට පස්සේ මම කොච්චර සවුත්තු එකෙක්ද වෙන්නේ කියන්නේ. ඒතර මං කියන්නේ ඩිසිෂන්ස් ගන්න හදිස්සි වෙන්න එපා. ඉමෝෂන්ස් අනුව හැසිරෙන්න කලින් හැම තිස්සෙම විනාඩි 5ක් නතර වෙලා හිතන්න. තරහ යනවා මිනිහෙකුට බයින්න හිතනවා විනාඩි 5ක් නතර වෙලා හිතන්න. ඒ විනාඩි 5නොත් පස්සේ වට බයින්න හිතනවා නම් බයින්න. විනාඩි 5 හරියට ඇනලයිස් කරන්න බලන්න හැම පැත්තම ඇනලයිස් කරලා පොඩ්ඩක් නතර ඉන්න රෙස්පොන්ස් කරන්න කලින් සහ පුළුවන් තරම් රෙස්පොන්ස් කරන එක නතර කරන්න. එහෙම කරලා කෙලවරක් කරන්න බෑ මේක. අවසාන වශයෙන් ඔය කියන ඔක්කොමත් එක්ක අකණ්ඩභාවය තමයි තියෙන වැදගත්ම දේ වෙන්නේ. කන්සිස්ටන්සි කියන එක. කොහොම හරි අපි කරන වැඩේ හරියටම තිතටම කොච්චර අමාරුනත් කොච්චර එපා වුණත් බාහිර තත්ත්ව කොච්චර වෙනස් වුණත් කොච්චර දුක හිතන දේවල් වුණත් එහා පැත්තේ ඉන්න එක මැරලා වැටුණොත් අපි කරන වැඩේ අකණ්ඩව කරගෙන යන එක. ඔය අකණ්ඩභාවයේ තියෙන නරක දේ තමයි ඒක ඇගීමකට ලක් වෙන්නේ නැහැ පත්තු වෙනකම්. ඒ කියන්නේ එක තැනක් එනකම් කන්සිස්ටන්සි කියන එක පට්ටම අන්ඩර්රේටඩ්. කිසිම කෙනෙක් සතපහකට ගණන් ගන්නෑ නැහැ. සරලව දැන් මේ වෙනකොට ඉන්න තැනක් තියෙනවනේ. ඕකට එන්න ළමයි මම කට්ට ගෑවෙ දැන් නෙමෙයි අත්‍තරම ඊට ගොඩක් ඉස්සර කියන්නේ මීට කලින් අවුරුදු 5ක් 6ක් නේ මම තාම නරක මට්ටමින් අකණ්ඩභාවය පවත්තා. හැබැයි ඒ කාලේ තරම් මට බැන්නේ නැහැ කොයි කාලෙකවත් මිනිස්සු. ඒ කියන්නේ ගුරුවරු වෙන්න පුළුවන් නිකන් ළමයි වුණත් අපි අර පන්ති හැදෙනකොට සමහරක් වෙලාව අලුත් ගුරුවරුන්ට අර පරණ ගුරුවරු බයිනකොට ළමයින්ටත් තරහ වෙනවා. පන්ති ඉන්නේවත් නැතුව නිකන් බැනගෙන දැන් මෙතනත් සමහරක් විට කලින් අවුරුදු වල අපි රම්බානකට බැනලා දැන් තේරිලා යකෝ මූ එහෙම එකෙක් නෙවෙයිනේ කියලා මේ අද අන්තිම සෙෂන් එකෙත් මේ වෙනකන් අහන් ඉන්නේ උනුත් ඇති සමහරක් විට. එතකොට අර එහෙම තියෙනවනේ සම්පූර්ණ වෙනස් වෙන ඒවා. ඒතර මම මේක වෙනුවෙන් වැඩිපුරම කට්ට කාපු කාලේ තමයි මම වැඩිපුරම මිනිස්සුන්ගේ අවලාද ඇහුවේ. දැන් අද කාලේ වැඩි බයි නෑනේ මිනිස්සු. එහෙම තමයි ළමයි හැටි. කන්සිස්ටන්සි අපි වැඩ කරන එක කාලයක් තියෙනවා අප්‍රසන්න වෙනවා අපිට ඔක්කොම. එච්චරට එපා වෙනවා. එක තැනකදී අර අපි වැඩ කරපෙකේ ප්‍රතිඵල එළියට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැමෝම අපිව අදහන්න පටන් ගන්නවා. එහෙම තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ අර නෑ කියපු බෑ කියපු බැනපු හැම එකම ඇවිල්ලා හැබැයි වුණා ඒව නෑ අපිත් මේව තමයි හිතන්නේ හැබැයි ඒගොල්ලෝ මැච් එක ගැහුවා කියලා අපිට හොඳ වෙලා මාර මෙව්වා වෙලා එන බැනපෙවුන් දැන් කියන්නේ ඔයාලා දන්නවද දන්නේ අර ඒ කාලේ ඔහෙද YouTube වලද ගෙම එන අරගල කර 23 ද කොහෙද වැජ් එකේ මොනවා වුණත් කොල්ලා නම් වැඩ ඒ වගේ කමෙන්ටෙන් දාලා යනවා ඇවිල්ලා. එහෙම ළමයි වලට කෙල වෙනකන් තමයි හැම එකම බලන් ඉන්නේ. වා වැඩේ කරගෙන කාගෙන යනකම් ඕක හරි යනකම් හැම එකම පිටිපස්සෙන් ඇදිලා බැනලා
ටාටර් කරලා පුළුවන් නම් වෙනෙවුන් එක්ක තව තව බයිලා ගහලා කතන්දර හදලා පද හදලා කෙලවන්නමයි බලන් ඉන්නේ. හැබැයි එක තැනකින් ඕක ටර්න් කරලා වෙනවනම් අනිත් පැත්තට මෙන්න මං වැඩ කරා මෙන්න මගේ ප්‍රතිඵල කියලා. ප්‍රතිඵල කියන්නේ ඒ ලෙවල් ප්‍රතිඵල විතර නෙවෙයි මං කියන්නේ. සමස්තය ගැන. පුදුම විදියට වෙනස් වෙන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන හැසිරෙන විදිය. ඒ කියන්නේ මිනිස්සු එහෙමයි උන් හැදෙනකන් කෙලවනවා. හැදුනට පස්සේ වෙනම විදිහකට තමයි අදිහා බලන්නේ. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය ළමයි. ඒක වැරදි නෙමෙයි. ඒක හියුමන් නේචර් එක. උන් මිනිහෙක් දෙයක් කරලා පෙන්නකම් මිනිස්සුම විශ්වාස කරන්නේ නැහැ. වාගේ ඔළුව ඇති මහ ලොකු දේවල්. වාගේ ඔළුව ඇතුළේ මාර වීරයෙක් වෙන්න ඇති. හැබැයි වාට හරියනකම් ඔයා ඒ වීරත්වය වැඩකින් එළියට පෙන්නනකම් වා කවුරුත් නෙමෙයි මිනිස්සුන්ට. එහෙම වෙන්න ඕනෙත් නැහැ. ඒතර මේ ඊළඟට යන කාලේ තියෙන්නේ ඕගොල්ලන්ට ඒ වාගේ හිතේ තියෙනවා කවුද කියන මනුස්සයන් හදලා පෙන්නන්න. ඒතර මේ ඊළඟට තියෙන කාල සීමාව තුල වා ඇහෙන්න නැහිලා වැඩ කරයි. වාටම මේක එපා වෙයි. වා කරන හැම මගුලම වර්ධිනවා වගේ හිතන තැන් වාට තියෙයි. කරන එකට කෙලවෙනවා වගේ දැන තැන් තියෙයි. මිනිස්සුත් තව බයින්න පටන් ගනි. වටේ ඉන්නේ උන් කියන පටගෙන අපි කිව්ව නේද උඹට හරියන්නේ නැහැ කියලා. ඔහොම කතන්දර අහන්න හම්බෙයි. වාට ඉතින් ඔය හරියන්නේම නැහැනේ කියලා. කරන හැම එකම වර්ධිනවා කියලා හිතයි. හැබැයි ඔහොම වැරදිලා එක තැනකදී මොකක් හරි තැනක් පත්තු වෙනවා. එක තැනකදී හරියනවා. එතනින් ඉස්සරහට මුළු එකම වෙනස්. ඉන් ඉස්සරහට දිගටම හරියනවා. එහෙම තමයි ඇත්තටම මේක වැඩ කරන්නේ. වැරදිලා එක තැනක් එනවා පත්තු වෙන. ඒක එනකන් අල්ලගෙන ඉන්න. ඉන් ඉස්සරහට ආයේ කවුරුත් ඕනේ නැහැ. උඹලා මාර විදිහට මේ ගමන යනවා. ඒ නිසා ඔන්න ඔය කියන දේවල් ටික ඔලුවට අරගෙන මේ වෙලාවේ ඔයා කරලත් නෑනේ තාම මොකුත් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ වයසේදී එහෙම මාර දෙයක් කරපු කියලා එකක් කරන්න කාලෙකුත් තිබ්බේ නෑනේ. මේ වෙලාවේ ඔයාගේ ඔළුවේ තියෙන හැමදේම ඔයාගේ ඔළුවේ විතරයි තියෙන්නේ. එළියේ ඉන්න එක්කෙකුටවත් ඔයා ගාණක් නෑ. උන් හැම එකම ඔයාට කෙලවෙනකන් තමයි බලන් ඉන්නේ. ඔයා වැඩ කරන්න කාගෙන අල්ලගෙන ඉන්න කොච්චර වැරදුනත් අල්ලගෙන ඉන්න මොන බයිලා ගැහුවත් බලාගෙන ඉන්න. දැන් උත්තර දෙන්නේ නෑ. මං වැඩෙත් එක්ක උත්තර දෙන්නම්. ඒතකොට උත්තර දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ ළමයි. වැඩේ කතා කරනවා. වැඩේට කතා කරන්න දෙන්න ඔයා කතා කරන්න යන්න එපා. කතා කරන වෙලාව අරගෙන වැඩ කරන්න. හරිද? එහෙම බැහැලා මෙතනින් ඉස්සරහට යන අවුරුද්ද 6 යන්න වාට කරන්න පුළුවන් උපරිමේ මොකක්ද? ඒකට යනකම් උඹලා හැම එකෙක්ම යන්න ඕන. එතෙන් ඉහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා අර සියලු කතන්දර කියපෙවුන්ට මෙන්න මම මේක කරා දැන් මොකද කරන්න කියලා පොඩ්ඩක් hina වෙලා ඔළුව නමලා ආවනම් ඒ ඇති. ආඩම්බර වෙන්න ඔය ඇවිල්ලා තියෙන ගමන ගැන මිනිස්සු ඉස්සරහ නිහතමානී වෙන්න ඒ කතන්දර ඒ ක්වොලිටිස් ටික වෙනම ඕගොල්ලන්ගේ පැත්තෙන් තියාගන්න. හරි. ඒ ටික තමයි ඉතින් තියෙන්නේ. එහෙනම් මේ අපි මේ ටිකෙන් මම ඒ කියපු දේවල් ටික ඒ ලෙවලට නම් ලොකු වැදගත්කමක් ඇත්තම නැහැ. නමුත් ගත යුතු දේවල් ඒ තැන්වලදී කොහේ හරි තැනකදී හරි මතක් වෙලා වැදගත් වෙන්න පුළුවන් දේවල් ටිකක් වෙයි. ඉතින් ওই ටික තමයි මට සමස්තයක් වශයෙන් කියන්න තිබුණු දේවල් ටික ඕගොල්ලන්ගේ මෙතනින් ඉස්සරහට යන සමස්ත ජීවිත කාලය ගැන. ඒ අරින් ඉතින් අපි YouTube වල අරින් මෙන් කොහොමද තැන් වල ඉදීනේ. ඒවත් එක්ක අත්දගීනේ. සහාර වීඩියෝ එකත් මම පබ්ලිෂ් කරන්නම්. ඊට පස්සේ මම ඔයාලට channel එකටත් මැසේජ් එකක් දාන්නම්. යන්න කලින් කියලා යන්න වීඩියෝ එක. ඒ වීඩියෝ එකට දැන් වෙලාවක් තියෙනවා නම් එහෙම වුණත් කමකුත් නැහැ. එහෙම වුණොත් හොඳයි. නමුත් දැන් ඉදීම තමයි අර එම්මේ ওই වීඩියෝ බල බල ඉන්න බෑ මට දැන් වගේ නම්. ඔයාලට හිමීට පස්සේ වෙලාව කරේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න දැන් දාන්න පුළුවන් නම් ඇත්තටම වටන. හරිද? එතන මේ ඕගොල්ලන්ගේ ඔන්න YouTube මම වීඩියෝ එකක් පබ්ලිෂ් කරලා තියෙනවා යන්න කලින් කියලා යන්න කියලා ඔයාලගේ මතක සටහන් එකතු කරන වීඩියෝ එකක් වශයෙන්. ඒකට තමන්ගේ අදහස් ටික පොඩ්ඩක් දාන්න. අපි එහෙමනම් ඒකත් එක්කලමයි මේ මිඩ්නයිට් සෙෂන් එක සහ සම්පූර්ණ අපේ පන්තිවල වැඩ ටික ඉවර කරමු. අපි ඊළඟ වැඩවලදී දිගින් දිගටම ඕගොල්ලන්ට ඒ සහාය දැක්වීමක් වශයෙන් මේ පැත්තෙන් ඉන්නවා. එහෙමනම් ඒ වැඩ ටික අපි හොඳටම කරගෙන යමු. කොච්චර බෑ නෑ නම් මනම් හිතනත් මේ කාලේ වැඩි ඇඟට ගන්නද වැඩේ කරගෙන යමු. මේක අපි ඉවර කරමු. ඉවර කරලා අපි ටැලන්ට් ෂෝ වල තියෙන ලොකු වැඩ ගොඩක්. ඒකට මේක අවසානයක් නෙමෙයි. මේක අපිට කොමාවක් විතරයි. මේක නැවතීමේ දිතක් විතරයි. නැවතීමක්වත් නෙමෙයි කොමාවක් විතරයි. අපි ආයෙමත් මේ වැඩ ටික තව දවස් 20ක් 30ක් අතරදී ඉවර කරලා ආයෙ ලස්සනලුත් වැඩ ටිකක් එක්ක පටන් ගමු. මම හිතනවා මට ගුරුවරයෙක් වශයෙන් ඕගොල්ලන්ට එකක් මගේ ගුරුවරයෙක් වශයෙන් කරන්න තියෙන පාර්ට් එක මගේ වෘත්තියක් වශයෙන් මගේ සිලබස් එක කවර් කරන වැඩේ කරලා ප්‍රශ්න ටික හරියට කරවන ටික කරලා අන්තිම මාසවලත් ඒ රිවයිස් කරන ප්‍රෝග්‍රෑම් ටික කරලා මිනිසෙක් විදියට ගුරුවරයෙක් විදියට මහන්සි වෙලා මට කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් පාර්ට් එක මම හරියට කරලා තියෙනවා කියලා මම හිතනවා. සහ මේ බලාගෙන හැදෙන්න යම් ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් ටිකක් ළමයෙකුට යම් හොඳ ගුණාංග ටිකක් ගන්න පුළුවන් මිනිස්සෙක් විදිහට ආදර්ශයක් වෙන්න පුළුවන් මිනිහෙක් විදිහට වැඩ කරලා තියෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ අර ඒ වෘත්තියට හානියක් නොවෙන්න සහ
දැන් ඔය වයසක ළමයි එක්ක ගනුදෙනු කරනකොට බලලා අපි කරන හැම මගුලම සමහරක් වට අදහනවනේ. අපි කොච්චර වැරදි දේවල් කරා. ඒතර එතනදී අපිට පට්ට රෙස්පොන්සිබිලිටි එකක් එනවනේ. අපි හැසිරෙන විදිය සම්බන්ධව මේ කරන දේවල් ළමයි ඇඟට ගන්නවා කියන එක. ඉතින් මම හිතනවා ඒ වගකීම මම ආරක්ෂා කරලා තියෙනවා කියලා. සහ ඒ වෘත්තීන් වලින් පැත්තකට ගිහිල්ලා ඕගොල්ලන්ට يعني මිනිස්සෙක් වශයෙන් හොඳ මිනිහෙක් විදියට හැදෙන්න සහ මෙතනින් ඉස්සරහට කඩාගෙන ඉස්සරහට යන හොඳ සාර්ථක මිනිස්සෙක් නරක දේවල් කරලා උඩට යන නෙමෙයි. හරි දේවල් ටිකක් කරලා ඉස්සරහට යන සාර්ථක මිනිස්සෙක් වෙන්න ඕන විදියට මම දන්න මට්ටමින් මඟ පෙන්වීමක්. ඉතින් මම දන්නේ මේ පොඩි කාලයක් ඇතුලේ මම එකතු කරගත්ත අත්දැකීම් විතරයි. මම මේ කියන කතාවත් සමහරක් වෙලට වරදින්න පුළුවන්. හරි. ඕන මිනිහෙක් ඕන වෙලාවක අනිවාර්යෙන් වරදින තැනක් එනවා. මම මේ කියපු කතාව ඇතුලේ සමහරක් වෙලට මම තව ටික කාලෙකින් හැබැයි මෙහෙම කියප එක නම් වැරදි කියලා මං හිතන දේවල් තියෙයි. හැබැයි මම මේ වෙනකන් අරන් තියෙන අත්දැකීම් අනුව මට කියන්න පුළුවන් හොඳම දේවල් ටික මට දෙන්න පුළුවන් හොඳම දේවල් ටිකත් මම ඕගොල්ලන්ට දුන්නා කියලා හිතනවා. ඉතින් ඒක ගැන ඕගොල්ලන් අනිත් පැත්තේ අදහස් තමයි අර වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට වැටෙන්න ඕන කියලා මම බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් නම් මං ඉල්ලීමක් කරනවා හැම ළමයාම. ඒ කියන්නේ මෙතන ඕන තරංගදී ජීවිතේට පන්තිය ගැන කමෙන්ට් එකක් කවදාවත් දීලා නැති කිසිම ෆීඩ්බැක් එකක් දීලා නැති. එහෙම අවුලක් නැහැ. එහෙම ළමයි ඉන්නවා. එහෙම වැඩි කතා බහ කරන්න කැමති නැති ගෲප් එකේවත් දවසක්වත් කතා කරලා දෙනමයි ඇති. පුළුවන් නම් මගේ ඉල්ලීමක් වශයෙන් සලකලා ඕගොල්ලෝ හැමෝගෙම අවංක අදහස නිකන් බොරුවට සීනී තවරන්න එපා ඒකේ. ඔයාලගේ ජිනුවින් අදහස ඔයාලා කියන්නේ නෑ මේ යකා කරනවා කියලා මොකුත් කරේ නෑ ඊළඟට කව කරේත් නෑ පාඩම් මතක් කරේත් නෑ මොකුත් කරේ නැත්තම් ඒක නම් ඔයාගේ අදහස. ඒකත් දාන්න. ඩිලීට් කරන්න එකක්වත්. හරි දාන්න. ඔයාලගේ අවංක අදහස මොකද්ද? ඒක දාන්න ඒකට. ඒක සදාකාලිකව YouTube තියෙන තාක්කල් ඉතුරු වෙලා තියෙයි. හරි මීටත් වඩා බයිල ගහ ඉන්න බෑ. අපි මේක ඉවර කරමු. සින්දුවක් දාන්නම් වැඩේ ඉවර වෙනකොට. ඒ සින්දු දෙකක් දාන්නන්නේ එකක් සාමාන්‍යයෙන් පොඩි වේග රිද්ම එකක් දාලා ඊට පස්සේ අර අවසානයකට ගැලපෙන මොකක් හරි සින්දුවකුත් දාන්නම්. ඉන්දුවත් අහනවා නම් අහන්න නැත්තම් අර YouTube වීඩියෝ එක බලලා ඒකට කමෙන්ට් එකක් දාලා කියලා නිදාගන්න. එහෙනම් ඉතින් ළමයි ඔන්න අපි අවුරුදු ගාණක් පුරාවට හෝ සමහරක් ළමයින්ට සාපේක්ෂව මාස ගාණක් පුරාවට වෙන්න පුළුවන්. අපි මේ කරගෙන ආපු වැඩේ අර නිල වශයෙන් පන්ති විදිහට කරන එක මෙතකින් නිමාවටපත් කරනවා. ඕගොල්ලෝ හැමෝටම සුබ පතනවා. ඉස්සරහට තියෙන දවස් ටික උපරිමම හොඳට වැඩ කරලා ඔළුවේ පුළුවන් තරම් තියෙන ප්‍රෙෂර් එක අයින් කරගෙන 100%ක් ඕවා කිව්වට කරන්න අමාරුයි. නමුත් පුළුවන් තරම් හොඳට මේ දේවල් අඩුවෙන් උපරිම හොඳට වැඩ කරන්න ලැබෙන්න කියලා කට්ටියට සුබ පතනවා. සහ කරදරයක් අසනීපයක් මොකක්වත් කිසිම කෙනෙකුට නොවෙන්න සහ එහෙම වෙලා තියෙනුන් ඉන්නවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒවා හොඳ වෙලා මේ මොකද මේ වෙලාවේ ඒක වෙන්න පුළුවන් ගොඩාක් භයානක දෙයක්. පුළුවන් තරම් පරිස්සම් වෙන්න බයික් වල අරින් මේ යන්න එපා විශේෂයෙන්ම කොල්ලන්ට කියන්නේ. සහ අනිත් දේවල් වල අසනීප කාර්යෝ වල ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න ළඟට එන්න එපා. උන හොඳ කරගෙන ඉන්නවා නම් ඉන්න. එහෙම ගියාගෙන පුළුවන් තරම් පරිස්සම් වෙලා මේ ටිකේ කිසි කරදරයක් නැතුව දැනට ඉන්න මට්ටමේ ඉඳන් මොකක් කරන්න පුළුවන් උපරිම මට්ටමට තමයි ලෑස්ති වෙන්න පුළුවන් විදිහට මේ දවස් ටික ගැලපෙන්න කියලත් එතනින් පස්සේ මම ඒ ලෙවල් වලට කලින් කොහොමත් වොයිස් මෙසේජ් එකක් දානවා. ඒ වුණාට නිකමට දැන් මේ ඉවර කරන එකේ කියන්නම්. ඒ ලෙවල් වල ඕගොල්ලන්ට ඒ එන්න තියෙන රිසල්ට් එක ඒකට මුණ දෙන එකක් ඔයාලවත් ජීවිතේටවත් හිතමු නැති තරම් ඉතාම හොඳ විදිහේ රිසල්ට් එකක් එන්න කියලා හැමෝටම සුබ පතනවා. එහෙමනම් ඒකත් එක්ක අපි මේ මීටින් එක එන්ඩ් කරමු. ටැලන්ට් ෂෝ අනම්මනම් වැඩ ගොඩකින් හම්බෙනවා. මේ නිල සමාප්ත කිරීමක් විතරයි. අපි මේක මෙතනින් එන්ඩ් කරමු. එන්ඩ් කරන්න කලින් මම සින්දුවක් දෙකක් දානවා. ඒකත් අහලා ඊට පස්සේ මම මීටින් එකේ හැමම ආයෙ වෙනම කතා බහක් මොකක්වත් නැතුව එන්ඩ් කරන්න. ඊට පස්සේ මම අර YouTube වීඩියෝ එකේ link එකත් එක්ක කමෙන්ට් මේ මෙසේජ් එකක් දාන්නම් ඔයාලගේ Telegram channel එකට. පුළුවන් වෙලාවක ඉල්ලීමක් වශයෙන් සලකලා ඒකට පුළුවන් හැම ළමයෙක්ම තමන්ගේ අවංක අදහස මොකක්ද කියන එක දාන්න. අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ ඕකයි ඔයාලා හදන රිසල්ට් එකයි අන්තිමට ඔයාලා ටැලන්ට් ෂෝ එක විදිහට ඉවර කරලා යන ජෙනරේෂන් ෂෝ එකයි විතර. හරි. එහෙමනම් අපි මෙතනින් වැඩේ ඉවර කරමු. සියලු දෙනාට ජය වේවා. මහන්සිලා වැට්ටික් කරයියන්. එහෙනම් good night හැමෝටම. ඉතින් ඉස්සරහා විවිධ දේවල් අපි මුණ ගැහෙන දැන් තියෙනවා. එහෙම තැනකින් හම්බෙමු. එතකන් දැනට පොඩි නැවතීමක් අපි තියෙනවා. එහෙනම් ඔන්න මම මීටින් එකේ ඔඩියෝ වීඩියෝ අයින් කරලා සින්දුව දානවා. සින්දුවත් අහලා සින්දු දෙකක් දානවා. මේ දෙක අහලා යන්න පුළුවන්. එහෙනම් ජය වේවා හැමෝටම. මහන්සිලා වැට්ටික් කරයියන්. good night ළමයි එහෙනම්.